මචං ආයුබෝවන්. මේ දවස්වල දැඩි පෑවිල්ලේ රස්නේ එක්ක අදාවා සුපිරිම ප්ලේස් එකක් හොයාගෙන ඇඟේ මහන්සිය නිවා ගන්න. ඉතින් ලමු. ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඔන්න ඔච්චරයි වතුර තියෙනෙත් හැබැයි. වතුර අඩි මේ දවස්වල තියෙන අධික රස්නේ පෑවිල්ල ඔක්කොම එක්ක වැසි නැතිදා අපි දුක සෝකෙන් තැවුලේ. ඔන්න ඉස්සරහා පේන්නේ ලොකු වලක් කළු වල කියලා තමයි මේ පැත්තේ මිනිස්සු කියන්නේ. ඉතින් ඒකෙත් වතුර හිඳිලා අධික පෑවිලා තමයි ඉතින් මේකට හේතුව. ඔන්න පිටිපස්සෙන් තියෙන අර ඔයාලා මං කියපු අලු වල අප්පා ඒකෙත් වතුර නැහැ. සාමාන්‍යයෙන් මේ ටික අන්නර ගහේ අන්න රත්තේ මට්ටමට සාමාන්‍ය මේ ටික වතුර තියෙනවා. අද නෙවෙයි මේ දවස් ටිකේ තියෙන පෑවිල්ලත් එක තමයි වතුර අඩු වෙලා තියෙන්නේ. මේ මෙතනින් තිබ්බේ කලින් එහා මෙහා යන මේ බොක්කු දාපු කොන්ක්‍රීට් පාලම. ඒක අර ඈත තියෙන එක ගලවගෙන ගිහිල්ලා වතුර පාරකට කලින් ආපු වතුර පාරකට ගලවගෙන ගිහිල්ලා. ලස්සන ප්ලේස් එකක්. ලස්සන තැනක්. මේක තියෙන්නේ තවලම පිටිගල පාරේ 4 කණුවේ. වෙස්සේ 4 කණුවේ. මෙතන මොකෙක් හරි සතෙක් සතෙක්ව වෙන සතෙක් විසින් ආහාරයට අරගෙන එහෙම තමයි නේද ජීවිතේ. අපි තව කා වෙනුවෙන් හරි ඉපදිලා තව කා වෙනුවෙන් හරි ජීවිතේ පුදනවා. සත්තුන්ගේ ජීවිත හැටි එහෙමයි. සමහරක් විට අපේ මිනිස්සුන්ගේ ජීවිත අන්න ඒ විදිහට වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ හැමෝගෙම නෙමෙයි බහුතරයක්. මේ ඉතින් තියෙන සේරම අතු කෑලි රික්කිලි මේ සේරම වැස්ස ඇවිල්ලා හයියෙන් වතුර පාරක් ආවහම මේ සේරම පහලට ගහගෙන ගිහිල්ලා කොහේ හරි ගඟකට හෝ එතනින් මෙහාකට කොහෙට හරි මේ ඉතින් වැටෙනවා.
ඇත්තටම ලස්සනයි. නිදහසේ නාන්න පුළුවන් තැන. මේකේ තව තියෙනවා පහලට යනකම් ඔයාලට පේනවද දන්නේ තව පල්ලෙහාට යනකම් යන්න පුළුවන්. ඉතින් මේ හරියෙන් ෆෝන් එක තියලා මම පොඩ්ඩක් නාගන්න. බලන් ඉන්න. මම නාන දිහා බලාගෙන ඉන්න. වතුර හීතලයි. ඒ ඇස්සේ හොවා පුට්ටක් කරනවා. ඇත්තටම ලස්සනයි. අවුල තියන්නේ වතුර මදිකම. ඉතින් මේක මේ දවස්වල හැමෝටම මුළු සබාදහටම බලපාන කාරණාවක් තමයි ඉතින්. පෑවිල්ල කොහොමත් කාලෙකට අපේ රටේ පෑවිල්ල අධික වර්ෂාව ඕක කොහොමත් සාමාන්‍ය දේවල්නේ. වටේටම ඇහෙන්නේ සත්තුන්ගේ හඬවල්. මානසික නිදහස උපරිමයටම තියෙන තැන්. වැඩි වෙලා ඉන්න බෑ. හොවා පුට්ටනවා. එහෙනම් ඉතින් නාගෙන මම යන්න තමයි හදන්නේ. ඉතින් ආයි දවසක මේ වගේම ලස්සන සුන්දර පරිසරයකින් හම්බෙමු. එතන ඉන්න ඔයාට ජය වේවා. බුස්සනයි.